සංක්‍රමණික කාන්තාවන් කියන්නේ අපේ ජාතියේ ශක්තිය. අපි ඔවුන් ආරක්ෂා කරගත යුතුයි. මම අද පැමිණ සිටින්නේ මෙහි ඔබ සමග විදේශ රැකියාවක් අයදුම් කිරීමේදී විදේශ රැකියාව ලබා ගැනීමෙන් පසුව සහ ඔබ දැනටමත් විදේශයක සේවය කරනවා නම් ඔබ දැනගත යුතු කරුණු පිළිබඳව ඔබ හා සාකච්ඡා කිරීම. සුරක්ෂිත විදේශ රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙත පිවිසෙන්න. එහි පුළුල් පරාසයක විදේශ රැකියා අවස්ථාවන් ඇතුළත් කර ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා ගැලපුම් පද්ධතිය හරහා ඔබගේ කුසලතාවයන්ට අනුව ඔබට අවශ්‍ය කුමන හෝ අංශයක රැකියාවක් තෝරාගැනීමේ පහසුකම් සපයා ඇත. ඔබගේ රැකියාව සුරක්ෂිත කරගත් පසු සේවා යෝජකයාගේ පසුබිම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තහවුරු කර ගන්න. මෙය රැකියාවේ නීත්‍යානුකූලභාවය, වැටුප්, වැඩ කරන වේලාවන් හා සේවා කොන්දේසි පිළිබඳව ඔබට යම්කිසි සාහිතික කිරීමක් ලබා දෙනු ඇත. එසේම ඔබගේ ලියාපදිංචිය ඔවුන් සමග සිදු වී ඇද්දැයි හරිහැටි සොයා බලන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඔබගේ පවුල් පසුබිම් වාර්තාව ලබා ගන්න. විදේශගත වීමට ප්‍රථමව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා දෙන පුහුණුව අනිවාර්යයෙන්ම ලබා ගන්න. මෙම පුහුණුවට ඔබගේ අයිතිවාසිකම් පිළිබඳව, විදේශගත වන රටෙහි සංස්කෘතිය පිළිබඳව සහ ඔබ අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රියාවන් පිළිබඳව ඇතුළත් වේ. මෙම පුහුණුව තුළින් ඔබට විශ්වාසයෙන් යුතුව විදේශගත වීම සඳහා ආත්ම ශක්තිය ලබා දෙනු ඇත. සෑම කාන්තා සංක්‍රමණික සේවිකාවක්ම විදේශගතව සිටියේදී මෙන්ම ශ්‍රී ලංකාවට නැවත පැමිණීමෙන් පසු රෝගාබාධ, තුවාල හෝ හදිසි අවස්ථාවලින් ආරක්ෂා වීම සඳහා පුළුල් රක්ෂණාවරණයක් තිබිය යුතුය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රෙගුලාසි හරහා විදේශ රැකියා නියෝජිත ආයතනය කාන්තා සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් හා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට බැඳී සිටී. ශ්‍රී ලංකාව කාන්තා ගෘහසේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් විවිධ රටවල් සමග ගිවිසුම් ගතව ඇත. ස්වාභාවික විපත් සහ ගැටුම් වැනි හදිසි අවස්ථාවන් වලදී තානාපති කාර්යාලය හා සම්බන්ධීකරණය කර ඔබ මවරට ගෙන ඒම සඳහා සියලු පහසුකම් සපයනු ලැබේ. විදේශගතව සිටීමෙන් පැමිණීමෙන් පසුව ඔබට ඔබගේ ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය උපදේශනය, පුහුණු කුසලතා සහ ජීවනෝපාදාය ආධාර ඔබට මෙහිදී ලබා ගත හැක. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශගතව සිට පැමිණෙන කාන්තාවන් සඳහා ණය ආධාර, උපදේශන සහ ව්‍යවසායකත්ව පුහුණුව ලබා දෙයි. කාන්තාවන් වෙනුවෙන්ම සැකසූ සුබ සාධන සේවාවන් බොහෝමයක් ඇත. ඒ අතරතුර උපදේශනය, ආරක්ෂිත නිවාස, ලිංගික පීඩාවන්ට පත් වූවන් සඳහා වූ සේවාවන් විශේෂ වේ. සංක්‍රමණයට පෙර සහ නැවත ඊකාබද්ධ වීමෙන් පසුව ඔවුන්ගේ අයිතිවාසිකම්, වගකීම් පිළිබඳව සංක්‍රමණික සේවකයන් දැනුවත් කරන අතර ඒ තුළින් දැනුමෙන් හා විශ්වාසයෙන් යුතුව විදේශයන්හි සේවය කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. ශ්‍රී ලාංකික අපි සෑම විටම අපගේ කාන්තා සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ. Migrant Information Center, making migration better.